Hi everyone! එනවාද අපි එක තට්ටු දෙකේ බස් එකක යන්න. ඉතින් මේ මාලදිවයිනේ තට්ටු දෙකේ බස් එකේ අපි ගියපු ගමන ගැන. මම මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි තට්ටු දෙකේ බස් එකේ ගියේ. වව් ඒක නම් මාරම ෂෝයි. ඉතින් මමයි හබියයි හුළුමාලේ යන්න තමයි මේ බස් එකට නැග්ගේ. අපි ටිකට් කලින් බුක් කරලා ගියපු නිසා අපිට ෆෝන් එකෙන් QR කෝඩ් එක අල්ලලා නගින්න විතරයි තිබුණේ. ඔන්න ඉතින් අපි උඩටම ගිහින් ඉස්සරහින්ම වාඩි වුණා. වව් මෙතන ලස්සනට හැමදේම පැහැදිලිව පේනවා. අපි බස් එකට නගිනකොට වෙලාව 5:30ට විතර ඇති. පේනවනේ මෙහි පාරවල් වල තියෙන තදබදය. ඉතින් ඔන්න ඔහම අපි මාලේ සිටි එකත් පහු කරන් ඉස්සරහට යනකොට අපිට මෙන්න මේ පාලම හම්බෙනවා. ඉතින් මේක තමයි මාලදිවයිනේ දිගම පාලම. පාලම පහුවන එක්කම දැන් මේ මාලදිවයිනේ වෙලේනා ඉන්ටර්නැෂනල් එයාපෝට් එක තමයි මේ තියෙන්නේ. මෙතන දකිද්දි නම් දැනුනේ ඉක්මනට ලංකාවට යන්න තිබ්බනම් කියලා. මුලින් phase 1 එක තමයි හම්බෙන්නේ. ඊට පස්සේ මේ පාලමෙන් එහා පැත්තේ තමයි phase 2 එක තියෙන්නේ. ඔයාලට හිතෙනවා ඇති මාලදිවයිනේ සිටි එකට වඩා හුළුමාලි ඉඩකඩ වැඩි කියලා. බලන්නකෝ මේ තියෙන ලොකු ඇපාර්ට්මන්ට්. එහෙනම් අපේ channel එකට ගිහින් full video එක බලන්න.